ගුණගරුක කාරුණික පින්වතුනි, තථාගත බුදු පියාණන් වහන්සේලා දේශනා කොට වදාළ උතුම් දහම් කරුණක් අපි මේ මොහොතේදී සාකච්ඡා කරන්නට සිද්ධ කරන්නේ. ඒ තමයි සියලු බුදු පියාණන් වහන්සේලා දේශනා කොට වදාළ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. තථාගත බුදු පියාණන් වහන්සේලා දේශනා කොට වදාළේ සියලු පව් නොකරන්න කියලායි. සබ්බ පාපස්ස අකරණං කියන්නේ සියලු පව් නොකරන්න. සියලු පව් නොකරන්න නම් පින්වතුනි අපි පළමුවෙන්ම කළ යුතු දේ තමයි නිර්මාංශ වීම. නිර්මාංශ වෙන්න ඕනේ කොහොමද? මස්, මාළු, කිරි, විතර කියන හතරෙන්ම. මේ හතරෙන් නිර්මාංශ වුණොත් අපි සියලු දෙනාට පුළුවන්කම ලැබෙනවා සසර දුකින් එතර වෙන්න. මොකද හේතුව අපිට ප්‍රඥාව අවදි වෙන්න මූලිකම හේතුව තමයි නිර්මාංශ වීම. මොකද ඒකත් තව පැහැදිලි කළොත් එහෙම ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ ශරීරයේ තියෙන ලේ, ඒ ලේ ධාතුව පොසිටිව් සහ නෙගටිව් කියන අන්ත වලට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ලේ ධාතුව, ජාන ධාතුව පරිණාම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ අපේ ශරීරයට දාගන්න නෙගටිව් තන්තු වලින්. නෙගටිව් තන්තු ලේ ධාතුවකින් ලේ ධාතුවකට තමයි වෙනස් වෙන්නේ. ලේ ධාතු ගැලපෙන්නේ නැතිනම් ඒවා නෙගටිව් තන්තු හැටියට ශරීරගත වෙනවා. එතකොට C පොසිටිව්, B පොසිටිව් කියන ලේ තන්තු තියෙන්නේ තිරිසන් සත්ත්වන්ට. A පොසිටිව්, AB පොසිටිව්, O පොසිටිව් කියන ඒවා තියෙන්නේ අපේ මේ මනුෂ්‍ය සත්වයාට. එතකොට මේ මනුෂ්‍ය සත්වයාට තියෙන O පොසිටිව් ලේ ධාතුව C නෙගටිව් තන්තුවක් ශරීරගත වෙච්ච ගමන් සත්වයා මැරෙනකොට නෙගටිව් වෙනවා. මොකද හේතුව ලෝභ දේශ මොහ මත ලේ ධාතුව නෙගටිව් වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මත පොසිටිව් වෙනවා. කිසිම සත්වයක මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා තියාගෙන මරණයටපත් වෙනවා නම් ඒ මනුස්සෙක්ම විතරයි. තිරිසංගත සත්වයකට මෙත්තාවක් උපදවා ගන්න බෑ. එහෙම උපදවා ගන්න පුළුවන් නම් ඒ සසරේ පෙරොන්දම් පුන්න බෝධිසත්ව ගුණෝපිත ඇති සත්වෙක් වෙන්න පුළුවන්. එදා අපේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ජාතක කතාවත් වල තියෙන්නේ නලපාන ජාතකයේ මේක